2027 උසස් පෙළ සෙට් එක වෙනුවෙන් අපි පටන් ගත්ත අපේ තියරි වැඩපිළිවෙල දවස් 80ක වැඩපිළිවෙලක් යන්නේ. මේකෙදි අපි සම්පූර්ණ සිද්ධාන්ත කොටස් ආවරණය කරනවා. ඒ වගේම එක පාඩමට අදාළ වන පසුගිය විභාග ප්‍රශ්න කොටස් සාකච්ඡා කරනවා. මම පොඩ්ඩක් කියන්නම් අපි මොනවද මේ පාඩම පටන් ගත්තාම කරේ කියලා. පළවෙනි අපිට තියෙන්නේ ජෝන් ඩෝල්ටන් මහත්තයාගේ පරමාණුවාදය පිළිබඳ උපකල්පන සාකච්ඡා කරන්න. අපි ඒක සාකච්ඡා කරා පරමාණු යන වචනය කොහොමද දුන්නේ, මොකක්ද අර්ථය කියලා. ඊළඟට විශේෂ දෙයක් තමයි මේ කැතෝඩ කිරණ නල පරීක්ෂාව. විලියම් ක්‍රූක්ස් මහතා විසින් කරන ලද කැතෝඩ කිරණ නල පරීක්ෂාවේදී උනේ මොකද්ද? මේ කැතෝඩ කිරණ නලයට ක්‍රූක්ස් නලයට අපේ ඉතා අඩු පීඩන තත්ත්වය යටතේ ඉහළ විභවාන්තරයක් සැපයුවා. මේකෙදි කැතෝඩයට ඉතා ධන ඍණ විභවයකුත් ඇනෝඩයට ඉතා ධන විභවයකුත් සැපයුවා. මේකෙදි වෙන්නේ මෙන්න මේ කැතෝඩයට සපයන ලද ඉතා ඍණ විභවයෙන් හින්දා විශාල විභවයෙන් හින්දා ඇතුලේ තියෙන වායු පරමාණු වලට සාමාන්‍ය ත්වරණයක් ලැබෙනවා මේ ක්ෂේත්‍රය නිසා. ඊට පස්සේ මේවා ඍණ කැතෝඩේ වැදුනහම ඒ වායු පරමාණු වල බාහිරතම ශක්ති මට්ටමේ තියෙන සංයුජිතා ඉලෙක්ට්‍රෝන, බාහිරතම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට කියන්නේ සංයුජිතා ඉලෙක්ට්‍රෝන, මෙන්න මේවා ගැලවිලා යනවා. බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා යනවා. මොකද ඉලෙක්ට්‍රෝනත් ඍණාරෝපිතයි, කැතෝඩයටත් ඉතා ඉහළ ඍණ විභවයක් සපයලා තියෙනවා. ඍණ විකර්ෂණය වෙන හින්දා ගැලවිලා විසික් වෙනවා. මේව තමයි කැතෝඩ කිරණ විදියට අපිට පේන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ධන කිරණ පරීක්ෂාව. ඇටවුණු බොහෝ දුරට සමානයි. නමුත් ගත්තා සිදුරු සහිත කැතෝඩයක්. සිදුරු සහිත කැතෝඩයෙන් මොකද්ද උනේ? ගෝල්ඩ්ස්ටයින් විද්‍යාඥයා තමයි කරේ. මේකෙදි වෙන්නේ මෙතන කැතෝඩයෙන් යන ඍණ ආරෝපණත් සහ වායු පරමාණු වලට ත්වරණයක් ලැබෙනවා. ඒවත් මෙන්න මේ ඇනෝඩය අසලදී නෙමෙයි ඇනෝඩය අසලදී අනිත් වායු පරමාණු වල ගැටිලා ඒවල තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා අනිත් මෙන්න මේ හරියේ තියෙන වායු පරමාණු වල ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ධන ආයනයක් බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුනහම ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩු හින්දා ධන ආරෝපණයක් ඒ වායු පරමාණුවට ලැබෙනවා. එම නිසා ඒක ඍණාග්‍රයට ආකර්ෂණය වෙනවා. මෙන්න මේ සිදුරු සහිත කැතෝඩේ හරහා ගිහින් කැතෝඩේ පිටුපස දිල්සුමක්, රතු පැහැති දිල්සුමක් ඇති කරනවා. මේක තමයි ධන කිරණ විදියට අපි හඳුනාගත්තේ. මේ දෙක තමයි පරීක්ෂණ දෙක. ඉතාම ලේසි. මේකටත් ඉතා ඉහළ විභවාන්තරයක් සපයලා තියෙනවා. වෝට් 10000ක විතර. මේව තමයි අපි සාකච්ඡා කරේ. පැහැදිලිව සාකච්ඡා කරා. මේ ටික තමයි වැඩපිළිවෙල කරේ. ඔයාටත් පුළුවන් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න මේකෙන් පහළ තියෙන WhatsApp අංකයට මැසේජ් එකක් දාලා.